මම කැමති අද දවසේ මේ විවාදයට එක් වෙනකොට අපේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙච්ච කාල් මාක්ස් වෙලාවක කියනවා එක්ක මිනිස් සමාජය අශිෂ්ටත්වයේ කරා පසුපසට යනවා එහෙම නැත්නම් ශිෂ්ටත්වයේ කරා පෙරට යනවායි කියලා. පසුගිය දශක 4කට වැඩි කාලයක් 1977 මේ මහත්තුරුන්ගේ ආදිතම නායක වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මේ රටට හඳුන්වලා දීපු විවෘත ආර්ථිකයත් එක්ක අපේ රට ක්‍රමක්‍රමයෙන් අශිෂ්ටත්වයේ කරා ගමන් කරමින් තිබුණේ. අශිෂ්ටත්වයේ කරා ගමන් කරමින් තිබුණ රට තමයි පසුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අනුර දිසානායක සහෝදරයා ජනාධිපති බවට පත් වුණාට පස්සේ අපි ක්‍රමානුකූලව ශිෂ්ටත්වයේ කරා මෙහෙයවමින් තිබෙන්නේ. ඒ වගේම මාක්ස් කියනවා අපිට දැන් කාලය ඇවිල්ලා තියෙනවා යුගය ඇවිල්ලා තිබෙනවා මේ මිනිස් සමාජය දිහා සංසුන් සිතින් බලන්න. අද අපි සිදු කරමින් ඉන්නේත් ඒක මේ අශිෂ්ටත්වයේ කරා ගමන් කරමින් තිබුණු රට ශිෂ්ටත්වයේ කරා මෙහෙයවමින් ඒ මිනිස් සමාජය දිහා සංසුන් සිතින් බලන වෑයමක තමයි අද අපි මේ නියැලිලා ඉන්නේ. ඉතින් විපක්ෂයේ මහත්තුරු ගණනාවක් කතා කරනකොට මට මතක් වුණා දරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි අර අබකෑ මිනිහගේ මොළේ දනවයි කියන කතාව. අබ කාපු කාගේත් මොළේ දනමින් තියෙනවා. එක්කෙනෙක් නම් පැනලා දිව්වා අබ කාපු කෙනෙක්. හැමදාම අපි දකිනවා ලන්ච් එකෙන් පස්සේ එනවා සභාවෙත් ටිකක් පිරිස අඩුයි මොනවා හරි කියනවා කියලා දුවනවා. අපි උත්තර දෙනකන් ඉන්නේ නැහැ. ඒ නිසා ඊළඟ දවසේ තියාගන්න. හරිද? ඊළඟ දවසේ තියාගන්න මම බොහොම ඕනකමින් ඉල්ලනවා. කට්ටි නම් දැන් නමකුත් හදලා. අපි කැමති නැහැ කියන්නේ නේද? මොකද නෑ මොලේ හරි මොකක්ද නමකුත් හදලා තියෙන. ඉතින් ඒක වෙනම කතාවක්. කොහොම වුණත් අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා පසුගිය කාලයක් තිස්සේ අපේ රටට මත්ද්‍රව්‍ය ආවේ එක්ක ආජන්ටිනාවෙන් නැත්නම් පාකිස්තානෙන් නැත්නම් ලෝකේ තවත් වෙන කොහේ රටකින්. හැබැයි දැන් අපි අපේ රටේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අයිස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා භූමියක් බවට මේ මුළු රටපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට පත් කරලා තිබෙනවා. ඒ නිසා දැන් අපේ උත්සාහය මොකද්ද? වර්තමාන ආණ්ඩුව රටම එකට මුළු රටක් එක මිටට අරගෙන මේ උවදුරට එරහිව සටන් වදින්න අපි තීරණය කළා තිබෙනවා. කවුරු අභියෝග කරත් මොන සංවිධානාත්මක අපරාධ කරුවෝ මෙහෙව්වත් අපි ඒ තබපු පියවර ආපස්සට ගන්නෙ නැහැ කියන එක අබ කාපු හැමෝටම අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම මේක අපේ යුගයේ වගකීම ඉටු කරන්න කිසිසේත්ම අපි පසුබටවන්නේ නැහැ කියන සහතිකය මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාවටම අද අපි මේ විවාදයට එක්වමින් දෙනවා. අද මේ මත්ද්‍රව්‍යයට ගොදුරු වෙලා තියෙන ගරු මන්ත්‍රීතුමනි දුප්පතුන් විතරක් නෙමෙයි දුප්පත්ද මධ්‍යම පාන්තිකද ධනය තියෙනවද කිසිවක් නොසලකා මුළු මහත් සමාජයේම දරු පැටවු ටික අද මේකට ගොදුරු වෙමින් තිබෙනවා. ඒකෙනුත් වැඩිපුර මධ්‍යම පාන්තික දරුවෝ ගොදුරු වෙමින් තිබෙනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රට මිදව ගන්න එක මේ රට මත්ද්‍රව්‍යෙන් නිදහස් රටක් බවට පත් කරන එක වර්තමාන අපේ ජාතික ජනබලයේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඇතුළු අපි සියලු දෙනාගේ වගකීම කියන එක අපි මේ සභාවට අවධාරණය කරනවා. අපි අහනවා විපක්ෂ මහත්තුරුන්ගෙන් කොහොමද ඔබ තමුන්නාන්සේලා රෙදිත් ඇඳගෙන මේ කතා කරන්නේ? රෙදිත් ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාර වෙනුවෙන් පෙනී හිටින්නේ සංවිධානාත්මක අපරාධකරු වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද? IRC මම ඕනනම් කියන්නම් IRC ලේඛනේ
1305න් 2015 යටතේ B ශ්‍රේණියේ දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙක් අපි කිසිසේත්ම ආණ්ඩුවක් විදියට කිසිසේත්ම දේශපාලන ව්‍යාපාරයක් විදියට කුමන පුජ්‍යලෙකුටවත් ඝාතනය කරන්න කිසිවෙක් ඝාතනය කරන්න ඒකට අපි එකඟ නැහැ. කිසිවෙක් මහමග ඝාතනය කරනවට අපි එකඟ නැහැ. ඒ නිසා තමයි අපේ මුළු වැර යොදමින් මුළු වෑයම යොදමින් මේ අපරාධ මැඩලන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙන ආණ්ඩුවක් විදියට කිසිවෙක් ඝාතනය කරනවට අපි එකඟ නැහැ. හැබැයි දැන් සජබේ කී දෙනෙක් ඉන්නවද ඔබ තමුන්නාන්සේලාගේ සභාපතිවරු? ඔබ තමුන්නාන්සේලාගේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඉන්නවා 35ක්. 35ක් ඉන්නවා. ඉතිරි 34 දෙනාගේ සභාපති කාමර වලට පැනලා මෙහෙම මහදවල් වෙඩි තියන එහෙම ඔය තිබුණාද? එහෙම නැහැ. එහෙම නැහැ. ඒ විතරක් නෙමෙයි. නඩු ගණනාවකට නඩු 3කට ඕනේ නම් මං කියන්නම්. නඩු අංකත් එක්ක මම කියන්නම්. කුරුණෑගල ගාල්ල උසාවි වල තියෙන නඩු අංකත් එක්ක මම කියන්නම්. 3 වතාවක් අත්තිට වූ සිරදඩුවම් ලැබපු කෙනෙක්. ඒ නිසා එහෙම නැතුව මේ සාමාන්‍ය මෙතුමාලගේ ඉන්නවා 35ක්. මෙතුමා හැර තව 34ක් ඉන්නවා. ඒ 34 දෙනාටත් ගිහිලා වෙඩි තියන්න එපයි. එහෙම වුන් නැහනේ. මෙහෙම වෙන්න බලපාපු විෂය මූලික තත්ත්වයන් තිබුණා. ඒ විෂය මූලික තත්ත්වයන් ඇතුලේ තමයි ඊයේ වැලිගම ලසා ඝාතනයට ලක් වුණේ. එහෙම නැතුව සාමාන්‍ය පරිදි මහජන සේවාව කරමින් ඉන්න අනිත් 34 දෙනාට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ නිසා අපි කියන්න ඕන මේක අපරාධ යට ගහපු මාකන්දුරේ මදුෂ්ලා ඝාතනය කරලා 80ක් වෙච්ච දේශපාලඥයන්ගේ නම්ගම් මෙලිදරව් කරලා තිබුණා. ඒවා මදුෂ් එක්ක වල දැම්මා. එදා මෛත්‍රී රනිල් සජිත් ආණ්ඩුව එදා අපරාධකරු ආරක්ෂා කළා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය ආණ්ඩුවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් අපරාධකරුවෝ ආරක්ෂා කළා. අද වර්තමාන ජාතික ජනබලයේ මාලිමාව ආණ්ඩුව කිසිදු අපරාධකරුවෙක් ආරක්ෂා කරන්නේ නැහැ. කිසිවෙක් ආරක්ෂා කරන්නේ නැහැ. අපි මේ සියලු දෙනාව නීති හමුවට පමුණවනවා. ඕගොල්ලෝ වගේ විවිධ විදියට මහමග ඝාතනය කරන ඒ සංස්කෘතිය, ඒ දේශපාලන සංස්කෘතිය අපි අවසන් කළා තියෙන මේ රටේ සංස්කෘතිය අපි අවසන් කළා තියෙන නිසා අපි කියන්න ඕනේ ඔබතුමාට විනාඩි 2ක් කාලය තිබෙනවා. හරි. අපි කියන්න ඕනේ දැන් මේ කතා කරන මහත්තුරුන්ට සමහරු සුදු ඇඳගෙන සමහරු කළු ඇඳගෙන. සුදු කළු මහත්තුරුන්ට අපි කියන්න ඕනේ ඒගොල්ලන්ට ඉතිහාසය අමතකයි. තංගල්ලේ සභාපති අර සුදු ජාතිකෙක් ඔබට මතක ඇති ඝාතනය කරයි තමන්ගේ බිරිඳ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාව දූෂණය කරන්න යනකොට තමන්ගේ දෑස් ඉදිරිපිට ඒකට විරුද්ධ වුණ හේතුවට පොහොට්ටුවේ සභාපති මේ නාමල්ලගේ ගෝලයෝ අන්න ඝාතනය කරාර ඔහු අදටත් අවුරුදු 20ක් සිරේ. ඒ විතරක් නෙමෙයි පියල් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රී. සම්පත් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ සංවිධායක. බැකෝ සමන් කියන්නේ කවුද? ඒත් මේගොල්ලන්ගේ පාක්ෂිකයෙක් මිද්දනිය පැත්තේ. ඒ නිසා මේ හැමෝම අද ගත්තොත් පොහොට්ටුවේ අපි හිතන් හිටියේ දැන් පොහොට්ටුවේ විතරයි කියලා. ඔය ටික ඔබතුමා කියන්නේ. ඉතින් ඔබතුමා තමයි මේ ටික දන්නේ. ඔබතුමාලා ඒ ටික කියන්නේ. මොකද අපි දන්න ටික අපි කියනවා. මේගොල්ලෝ තමයි ඉතිරි සංවිධානාත්මක අපරාධකරුවෝ මේගොල්ලෝ නායකත්වයේ දෙන ඔබතුමා මං මාදුගොඩ මන්ත්‍රීතුමා මේ අහන්නකෝ ඔබතුමා මේවට සම්බන්ධයක් නැහැනේ. අපි දන්න තරමින් ඔබතුමා ගාල්ලේ පුංචි තැනකින් ඇවිල්ලා බොහොම ඉහළට ඇවිල්ලා බොහොම මහන්සියෙන් ඔබතුමා අපිටත් කියලා තියෙනවා. මන්ත්‍රීකම වෙච්ච විදිය ඔබතුමා මාත් එක්කත් කියලා තියෙනවා. මන්ත්‍රී විදියට ආපු විදිය. ඉතින් ඔබතුමා ටිකක් නිශ්ශබ්දව ඉන්න. මේ අනුන්ගේ කුණු ගගේ ගා ගන්න එපා. හරි? ඔව් අපරාධකරුන්ගේ ඔඩෙක්කොට වැටෙන්න එපා. පුළුවන් නම් ඕකෙන් ටික ටික ඈත් වෙන්න. ඊළඟ ඡන්දෙට අපිත් එක්ක පුළුවන් නම් බලමු try එකක් දීලා. ඒ නිසා ඔබතුමා ගා ගන්න එපා. නිසා දැන් අපි කියන්න ඕන මේ මහත්තුරුන්ට මේ සමහර අපරාධකරුවන්ට සහතික ලියන්න හදන අයට අපේ මහජන ආරක්ෂක ඇමතුමා නිවැරදිව කිව්වා වගේ මිනිමරුවන්ට පාතාල අපරාධකරුවන්ට
සංවිධානාත්මක අපරාධකරුවන්ට ඔතුමාගේ ලියාපදිංචි කාලය අවසන් මට තව විනාඩි දෙකක් දෙන්න. IRC ලියාපදිංචි සහ තියෙන අයට කොහෙද පොලිස් ආරක්ෂාව දෙන්නේ? මොන රටේද? අපිට එක රටක් කියන්නකෝ ලෝකේ එකක්. එක ලෝකේ රටක් කියන්නකෝ මෙවැනි අයට පොලිස් ආරක්ෂාව දෙන රටක්. එහෙම ලෝකේ කොහෙවත් රටවල් නැහැ. ඒ නිසා අපි කියන්න ඕන දැන් අර කට්ටිය කලබල වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. දැන් මම දැක්කා මෙතුමා කැබිති කොල්ලයද කොහෙද කියලා කියනවා. දැන් මෙතන සභාවේ කවුරුත් නැති වෙලාවේ සද්ද දාලා යනවා. ඊළඟට ඔය කොහේ හරි රටේ ගිහිල්ලා කොනක සෙනගත් නැහැ. 4 දිනක් එකතු කරගෙන මාධ්‍ය ටික ගෙන්නගෙන මොනවා හරි බය නැල්ලු. ඉතින් බය වෙන්න ඕනේ නැහැ. මොකටද බය වෙන්නේ? අපි සංවිධානාත්මක අපරාධකරුවෝ පසුපස තමයි අඹා යමින් අත්අඩංගුවට ගනිමින් තිබෙන්නේ. අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බෙදා හරින්නෝ ඒගොල්ලෝ පසුපස යමින් තමයි මේ අත්අඩංගුවට ගනිමින් තිබෙන්නේ. නාමල් මොකටද බය වෙන්නේ? ඉතින් නාමල් බය වෙන්න කාරණයක් නැහැ. එතුමා මේ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධයක් නැත්තම් එතුමා මේ මත්ද්‍රව්‍ය ජාරම් වලට හම්බන්තොට මං කියපු නම් වලට තවත් නම් වලට සම්බන්ධ නැත්තම් හැබැයි අපි දන්නේ නැහැ. අන්න තියෙනවා සමහර ෆෝන් වල ඉතින් කාගේද දන්නේ නැහැ. නාමල් සර් මගේ සර් රාජපක්ෂ. ඉතින් අර ෆෝන් වල තියෙනවා. බැකෝ සමන්ගේ ෆෝන් වල තියෙනවා. ඉතින් අපි දන්නේ මේ නාමල්ද වෙන නාමල් කෙනෙක්ද අපි දන්නේ නැහැ. හරිද? මගේ සර් රාජපක්ෂ කියන්නේ මේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙන රාජපක්ෂ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කලබල වෙන එක සමහර විට අහන්න දෙයක් නැහැ. මොකද මං කලින් කිව්වා වගේ අබ කාපු අයගේ මොලේ දනවා මුළු ඇඟම දනවා. ඒ වගේම කන්ටේනර් ගැනත් කියලා මම අවසන් කරන්නම්. දැන් මේ කන්ටේනර් කමක් නැහැ. මං කලිමුත් කියලා තියෙනවා අවුරුදු 5ම කන්ටේනර් ටික කරේ තියාගෙන යන්න. කන්ටේනර් ටික කරේ තියාගෙන යන්න. මේ කන්ටේනර් ගැන ඊටාම පැහැදිලිව අපි විමර්ශනය කරලා වාර්තාව තන ඒ වාර්තාව දැන් CID එකේ විමර්ශනයට දීලා තිබෙනවා. අපි ඔබට සහතික වෙනවා මේ රටේ ජනතාවට විපක්ෂයට මේක කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හැමදාම මේක කියනවා. අපි රටේ ජනතාවට සහතික වෙනවා ඒගොල්ලෝ වගේ අපරාධකරුවෝ හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා බදාගන්නේ නැහැ අපි. එහෙම දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ වගේම කිසිදු අපරාධයක් අපි ගහන්නේ නැහැ, හංගන්නේ නැහැ. ඒවට දේශපාලන මැදිහත් වෙන්නේ නැහැ. මගේ දිස්ත්‍රික්ක මීගමුවට චොපර් එකෙන් ආවේ මහින්ද රාජපක්ෂ. චොපර් එකෙන් ඇවිල්ලා ලංසගේ ගෙදර ළඟ බැහැලා ගිහින් බදාගත්තා. කුඩුත් එක්ක අහුවෙච්ච වෙලාවේ. අපේ මේ විවාදය ආරම්භ කරපු ධර්මප්‍රිය විජේසිංහ මන්ත්‍රී සහෝදරයා කිව්වා කොහොමද මීගමුව පුරා කුඩු පතුරලා තියෙන්නේ? මීගමුව පුරා කුඩු පැතුරුණාට අද මුළු මහත් මීගමුවම මුළු ගම්පහම මේ මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත් වෙලා ඉන්නේ. අපේ අහිංසක දරු පැටවුවකට ගොදුරලා තියෙන. ඒ නිසා මුළු රටම අපි සහතික වෙනවා කිසිසේත්ම අපේ දෙවුර මත පැටවුණු මේ වගකීම අත්තරින්න අපි සූදානම් නැහැ. අපේ දෙවුර මත පැටවුණු මේ වගකීම අපි අත්තරින්නේ මේ රට මත්ද්‍රව්‍යෙන් තොල රටක් බවට පරිවර්තනය කරපු කියපු දවසට බව අපි සහතික කරමින් ඒ වගේම අපි මේ අපරාධ රාජ්‍ය දිහා මේ මත්ද්‍රව්‍ය වසංගතයෙන් පිරුණු මේ රාජ්‍ය දිහා අහක බලන් ඉන්න සූදානම් නැහැ. ජනාධිපතිතුමා කිව්වා වගේ මේක මහා අපි දොර ඇරියා. මේක මහා කළු කුහරයක්. ඒ කළු කුහරේ දොර වහලා නිහඬ වෙන්න අපි සූදානම් නැහැ. ඒ ඔස්සේ හඹාගෙන යමින් සියලු අපරාධ සියලු මත්ද්‍රව්‍ය ජාවාරම මේ රටෙන් තුරන් කරනවා. ඒ වෙනුවෙන් අත්වැල් බඳ ගන්න මුළු රටේම ජනතාව අත්වැල් බඳ ගන්න මුළු රටේම ජනතාවට අපි ඉල්ලනවා විපක්ෂයේ ඕගොල්ලෝ ටික ඕන ඉතුරු වෙන්න. අපි මුළු රටේම ජනතාවගෙන් පාසල් වල විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ආගමික නායක නායකයින්ගෙන් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ව්‍යායාමයේ සමග මුළු රටක් එක මිටට අරගෙන මත්ද්‍රව්‍ය තුරන් කරන්න යන මේ ගමනත් එක්ක අත්වැල් මැද ගන්න කියලා මුළු රටෙම ඉල්ලා සිටිමින් මම නිවෙනවා. බොහොම ස්තුතියි වැඩිපුර කාලය ලබා දීම ගැන. මාස 6න් රට වැටෙනවා කිව්වා. ආයෙත් පෝලිං එනවා කියලා කිව්වා. පළපුරුද්ද නැහැ කියලා කිව්වා. අන්න පළපුරුද්ද තියෙන හිරේ වරුන්ට නම් දුක ඇති. හැබැයි පහුගිය අවුරුද්ද ගැන අපිට නම් පට්ට සතුටුයි. මිෂන් අන්ස්ටොපබල් ස්ථාවරව ඉදිරියට ජාතික ජන බලවේගය